ඔබතුමා පර්මිට් නැත්නම් තීරු බදු රහිත බලපත්‍රය ගැන කතා කරපු නිසා වෛද්‍යවරු වෙන්න පුළුවන්. නැත්නම් ඒ ශ්‍රේණියේ සිටින වෙනත් රජයේ නිලධාරීන් වෙන්න පුළුවන්. මේ සම්බන්ධව ඔබතුමාගේ මතය කොහොමද? මගේ වරද දකින්නේ නැහැ. මොකද වෛද්‍යවරයෙක්ට හෝ ඒ ශ්‍රේණියේ රජයේ සේවකයෙක්ට සහ දේශපාලඥයෙක් ගන්න ඕනේ. දේශපාලඥයාට අතරම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පර්මිට් දුන්නෙත් නැහැ. රනිල් වික්‍රමජනාධිපතිවරයා අවුරුදු දෙකමාර දුන්නෙත් නැහැ. දැන් දෙන්නෙත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා දේශපාලඥයන්ට පර්මිට් එක නොදුන්නත් වෛද්‍යවරුන්ට සහ සමහර මේ රටේ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික ආචාර්ය වෘත්තිකයන්ට මේක දෙන්න ඕනේ. බදු ගෙවන අයට දෙන්න ඕනේ. ඌ යම් සාධාරණ බද්දක් ආණ්ඩුවට ගෙවනවා නම් ඌ ලංකාවේ වැඩිම බදු ගෙවන සමාගම් 10 15ක් රටේ ඇති. ඒ අයට යම් පර්මිට් එකක් දීම තුළ වැරද්දක් නැහැ. මොකද එයා යම් කන්ට්‍රිබියුෂන් එකක් කරනවා. ඒ වගේම තමයි මේ පර්මිට් එක කියන එක මේ ආණ්ඩුවට අසීමිත පාඩුවක් ලැබෙන දෙයක් නෙවෙයි. ඔපචුනිටි ලොස් එකක් තියෙනවා. ඒක ඒ වාහනේ පෞද්ගලිකව අපි ලංකාවට ගෙන්නනොත් යම් බද්දක් ගෙවනවා. හැබැයි අනිත් පැත්තෙන් ඒ පුද්ගලයා යම් සේවකුත් සපයනවා. මේ රටේ වාහනවල බදු ක්‍රමවේදය සරල වෙන්න ඕනේ. සහ අපි අඩුම ගානේ සෙමි නොක්ඩවුන් වලට මෙහි ඇසෙම්බලින් පටන් ගන්නවා. ඉතින් එහෙම පටන් අරගෙන ඔෆෝඩබල් ගානට වාහනයක් ආපු දවසට පර්මිට් කියන තර්කේ එන්නේ නැහැ.